මේ දුව මොනාද රැට කන්නේ? මේ අපි මෙහෙම කරමු. ඔයා රැට උයන්න ඕනේ නෑ. අපි පුතාට කියමු කොත්තුවක් ගේන්න කියලා. ඈ? ඉන්නකෝ. හෙලෝ පුතා අනේ පුතා මේ දුවටයි මටයි දෙන්නටම සනීප මදි වගේ රෑට මුකුත් උයා ගන්නත් බැරුව ගියා කොත්තුවක් වගේ ගේනවද හරි 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 බබා මේ චාර්ජරේ පොඩ්ඩක් අරන් එන්නකෝ. මේ ගම වතුරේකුත් ගේන්න. ඈ බං උඹට අතපය හතරක් නැද්ද? පොඩි කාලේ ඉඳලා අත ගාලා හදලා තියෙන්නේ. කරගනින්කෝ ගිහිල්ලා වැඩ. මම බලාගෙන දැන් එක සැරයක් දෙසරයක් නෙමෙයි කෙල්ලට. සැරින් සැරේ එක ඒවට යවනවා. උඹ ගිහින් ගනින්. ඒකිට පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න නෑ. පිස්සු. දුව අන්න දුව ආසම හින්දාද මං කැරමල් පුඩින් හැදුවා. ආපෝ මන්නම් කැමති නෑ. ඉතින් කවුද උඹ කැමතිව හැදුවා කිව්වේ? උඹට කැමතිව දැන් අවුරුදු 30ක් තිස්සේ මම තම්බ දුන්නේ මදිද? පොඩ්ඩක් ඒ ළමයා මේ ගෙදරට අවුටින් ආවා මේ ළමයා කැමති කැම ටිකක් හදලා දුන්නාම මොකද වෙන්නේ? උඹට හරි අමාරුයි නේකට. උඹත් කනවා නම් කාපන් නැත්තම් නිකා හිටපන්. එන්න දුවේ ටිකක් බෙදාගෙන කන්න. දුව තියන්න ඕක බිම. අයියෝ කවුද ඔයාට ඔය බර උස්සන ඔය පණ්ඩිත වැඩ කරන්න කිව්වේ? ඈ? කො අපේ එකා? කො? මේන්නේ. උඹට පේන්නේ නැද්ද අර කෙල්ල බර උස්සනවා? ඈ? යකෝ ගෑන් ළමයිට බර උස්සන්න හොඳද? පොඩ්ඩක් ඒව දැක්කම මේව කරලා දීපන්කෝ. ගණින් බාල්දිය. ගණින් අර බාල්දිය මගේ කොල්ලන්නද මුට දෙන්න දෙක. ඉතින් අනේ මන් දන්නවද ඔයා ගණන් ගන්න මේක ගන්න. මේ තමුසේක කට තමයි තියෙන්නේ. තමුසේක කට තමයි වැඩි. මේ කට වැඩි නැහැ. මම ඒක තිබ්බ. මොකද මේ මරන් කන්නේ? දැන් මෙතන නෑනේ. ඇයි මේ කෙල්ල මරන් කන්න දන්නේ? උඹ මේක මෙහෙට ගෙනා මරන් කන්නද? පව් අහිංසකි. මේ නෑ අම්මේ මේකේ කට වැඩි මම දෙනවා එකක් දැන්. දීපන් බලන්න. උඹට උඹ මම අතපය නොකඩ හැදුවේ ගෑනුන්ගේ අතපය කඩ